ආයුබෝවන් යාළුවනි, ඔබත් සුනකෙක් හදාගන්න හිතනවද? හැබැයි ශ්‍රී ලංකාවේ උණුසුම් දේශගුණයට අපේ ජීවන රටාවට හොඳටම ගැලපෙන සුනක වර්ගය මොනවද කියලා ඔබට සැකයක් තියෙනවා නම් අද මේ වීඩියෝ එක ඔබටයි. ලංකාවේ සෑදීමට සුදුසුම සුනක වර්ග 7ක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අංක 1 ශ්‍රී ලංකන් ඩොග්. මුලින්ම කියන්න ඕන සිංහල හවුන්ඩ් අපේම රටේ උපන් අපේම සුනක රජා. රෝගවලට හොඳ ප්‍රතිරෝධකයක් තියෙනවා වගේම උණුසුමට ඉතා හොඳින් හැඩගැසෙනවා. අඩු වියදමකින් රැක බලාගත හැකි මේ වර්ගය අපි පාරේ යන බල්ලා කියලා හිතුවත් ඇත්තටම ලෝකේ හොඳම සුනක වර්ග අතර එකක් කියලා පරීක්ෂණවලිනුත් කියලා තියෙනවා. අංක 2 ලැබ්‍රඩෝ. ලැබ්‍රඩෝ කියන්නේ පවුල් වලට ඉතා හිතකාමී දරුවන්ට හොඳම මිතුරෙක්. ඉතාම බුද්ධිමත්, පුහුණු කිරීමට ලේසි, ආදරණීය ස්වභාවයක්. හැබැයි උණුසුම නිසා දිනපතා ව්‍යායාම, සෙවන සහ වතුර අත්‍යවශ්‍යයි. අංක 3 ජර්මන් ෂෙපර්ඩ්. ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ ආරක්ෂාවට හොඳම සුනක වර්ගයක්. ඉතා බුද්ධිමත්, හිමිකරුට ඉතා විශ්වාසවන්ත ගාඩ් ඩොග් ගැන ප්‍රසිද්ධයි. හැබැයි කෙස් ගොඩක් තියෙන නිසා ලංකාවේ උණුසුමට හුරු කරගන්න නිසි සැලකිල්ලක් අත්‍යවශ්‍යයි. අංක 4 ඩොබර්මන්. ශක්තිමත්, වේගවත්, ඉතා ආරක්ෂාකාරී සුනකයෙක්. කෙටි කෙස් උණුසුමට හොඳයි. හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. ඉතා ලෝයල්. හැබැයි හොඳ පුහුණුවක් නැත්නම් මේ වර්ගය සැලකිල්ලෙන් හදාගත යුතුයි. 5 බීගල්. බීගල් කුඩා ප්‍රාන්ත්‍යම ප්‍රමාණයේ ඉතා කියුට් සහ ෆන් සුනකයෙක්. ඇපාර්ට්මන්ට් වලටත් හොඳයි. සෙල්ලම් කරන්න කැමති. ෆ්‍රෙන්ඩ්ලි, නැචරලි. ටිකක් ශබ්ද කරන නිසා පුහුණුව ඉතාමත් වැදගත්. අංක 6 පුග්. පුග් දැක්කහම hina වෙන ෆනි ෆේස් එකක් තියෙන සුනකයෙක්. ගේ තුල තබා ගන්න සුදුසුයි. අඩු ව්‍යායාමද අවශ්‍ය වන්නේ. හැබැයි උණුසුමට ඉතා සංවේදී. ඒ නිසා සෙවන, පංකා, AC ඉතාමත් වැදගත්. අංක 7 රොට්වයිලර්. ශක්තිමත්, ඉතා ආරක්ෂාකාරී සුනකයෙක්. ගාඩ් ඩොග් ලෙස ඉතා හොඳයි. හොඳ පුහුණුවක් තිබ්බොත් ක්ලේම් පරපුරුද්ද ඇති හිමිකරුවන්ට වඩාත් සුදුසුයි. අවසානයට මම කියන්න කැමති එක දෙයක්. සුනකයෙක් හදාගන්න එක පැෂන් එකක් නෙවෙයි. එය ජීවිතයක් සඳහා වගකීමක්. පුළුවන් නම් පාරේ ඉන්න අසරණ සුනකයෙක් දේවතාවෙක් වගේ ඔබේ ජීවිතයට ගන්න. ඒ ආදරය ඔබට දිනෙන් දින දසගුණයක් වෙලා ආපහු ලැබේවි. මේ වීඩියෝ එක ඔබට වටිනවද? එහෙනම් ලයික් එකක් දාන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඔබ කැමති සුනක වර්ගය මොකක්ද කියලා යට කමෙන්ටුවේ ලියා තබන්න.